සුබ දවසක් ඔයාලට. අද මම අරගෙන ආවේ ගෙදරට කට්ටි එන වෙලාවට වුණත් හදන්න පුළුවන් ගොඩක්ම රස බෝංචි අල තෙම්පරාදු රෙසිපි එකක්. දැන් අපි මේක හදන විදිය බලමු. මේකට බෝංචි ග්‍රෑම් 250ක් මේ විදියට කපා ගන්න ඕන. ඒ වගේම ලොකු අල ගෙඩි දෙකක් මෙන්න මේ විදියට කපා ගන්න. දැන් පෑන් එකට තෙල් දාලා තෙල් රත් වීගෙන ඉද්දි අබ ඇට සූදුරු ඇට එකතු කරලා තප්පර 30ක් විතර බැද ගන්න. දැන් ඒකට පොඩියට කපපු සුදු ලුණු පොඩියට කපපු කරපිංචා එකතු කරලා විනාඩියක් විතර බැද ගන්න. දැන් සුදු ලුණු ලාවට රන්වන් පාට වීගෙන එද්දි අපි කපාගත්ත අල ටික දාගන්න ඕන. ඊළඟට අල වාගෙට තැම්බෙනකන් මද ගින්නේ මේ විදියට බැද ගන්න. ඔයාලා කපා ගන්න අලවල ප්‍රමාණය අනුව තැම්බෙන්න යන වෙලාව වෙනස් වෙනවා. අල බාගෙට වගේ තැම්බුණාට පස්සේ බෝංචි ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන ලුණු දාලා හොඳට කලවම් කරගන්න. දැන් මේක පියන වහලා විනාඩි 5ක් 6ක් අඩු ගින්දරේ උයා ගන්න. ඊළඟට ඒකට කහ කුඩු, මිරිස් කුඩු 3-5 කෑලි මිරිස් එකතු කරලා පියන වහලා තව විනාඩි 2-3ක් අඩු ගින්දරේ උයාගෙන මෙන්න මේ රස තෙම්පරාදුව හදාගන්න. මෙන්න මේ විදියට බෝංචි අල තෙම්පරාදුව හදලා කාලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.